ගුවන් අනතුරකදී කළු පෙට්ටිය විශේෂ වෙන්නේ ඇයි? 1954 අවුරුද්දේ ලෝකයේ මුල්ම ජෙට් යානය වුණු ඩී හැවිලොන් DH-106 වර්ගයේ ගුවන් යානයක් දරුණු ගුවන් අනතුරකට මුහුණ පානවා. ඒ ගුවන් අනතුර විමර්ශනයට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න ක්‍රමයක් නැතුව විශේෂඥයින් අතර උණුසුම් සංවාදයක් හටගන්නවා. මේ නිසා එයාලට දැඩි ලෙස දැනෙන්න ගන්නවා යානයක පියාසර දත්ත ගබඩා කරන්න පුළුවන් උපකරණයක තියෙන අවශ්‍යතාවය. අන්නේ වෙලාවේදී ආචාර්ය ඩේවිඩ් වොරන් කියන විශේෂඥයා ඇතුළු පිරිසක් විසින් 1957 දී එක්තරා උපකරණයක ආකෘතියක් ලෝකයා හමුවට ගේනවා. ඒ තමයි කොක්පිට් වොයිස් රෙකෝඩර් නොහොත් CVR කියන උපකරණය. මේක කළු පැහැයෙන් තිබුණු නිසා එයාලා ඒක බ්ලැක් බොක්ස් එක එහෙම නැත්නම් කළු පෙට්ටිය කියලා හඳුන්වන්න පටන් ගන්නවා. කාලයත් එක්ක එයාලා මේ උපකරණයම ක්‍රමක්‍රමයෙන් දියුණු කරලා ගුවන් යානයේ පාලක දත්ත, යානය ගමන් කරන උස, වේගය, පවතින ඉන්ධන ප්‍රමාණය සහ කාලගුණික දත්ත වගේ තොරතුරු ගබඩා කරන්න පුළුවන් මට්ටමට වැඩි දියුණු කරනවා. ගුවන් ගමනට අදාළ සියලු තොරතුරු පටිගත කරන නිසා වුණේ අලුත් උපකරණය ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් නොහොත් FDR කියලා හඳුන්වන්න පටන් ගන්නවා. ඉතින් මේ CVR සහ FDR පෙට්ටි දෙක ගැන වැඩිදුරටත් කතා කළොත් CVR නොහොත් කොක්පිට් වොයිස් රෙකෝඩර් කියලා කියන්නේ මගීන් සහ නියම කුටියේ සිදුවන සියලු සංවාද පටිගත කරන කොටස. ගුවන් නියමුවන් හා නියමුවන්ගේ හඬද ගුවන් නියමුවන් ගුවන් ගමන් පාලකවරුන් හා කතාබහ කරන දේවල්ද මේකේ පටිගත වෙනවා. FDR නොහොත් ෆ්ලයිට් ඩේටා රෙකෝඩර් එක කියන්නේ ගුවන් යානයේ ගමන් කරන උස, වේගය, ගුවන් යානයේ ගමන් කරන අංශක ගණන, වේලාව, ඉන්ධන ප්‍රමාණය, එන්ජින් වල තත්ත්වය වගේ ගුවන් යානාව සම්බන්ධ ඉතාමත්ම වැදගත් තොරතුරු ගබඩා කරගන්න උපකරණය. ගුවන් යාන අනතුරු විශ්ලේෂකයන්ට අනතුරු ගැන පැහැදිලි තොරතුරක් ලබා ගන්න මේක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ විදිහට වර්තමානයේ පවතින මේ කළු පෙට්ටිවල දල වශයෙන් පැය 25ක විතර කාලයක දත්ත ගබඩා කරන්න පුළුවන්. ගුවන් යානයක පසුපස කොටසේ තැම්පත් කරලා තියෙන මේ කළු පෙට්ටිය ඉතා තද උෂ්ණත්වයට ඔරොත්තු දෙන විදිහට ටයිටේනියම් ලෝහයෙන් හදපු ඝනකම කවරයකින් ආවරණය කරලායි තියෙන්නේ. ඒ වගේම තමයි ඉතා අවම උෂ්ණත්වයන්ට, අධික කම්පනයන්ට වගේම ගැඹුරු මුහුදේ පීඩනයට උනත් ඔරොත්තු දෙන විදිහට තමයි මේ උපකරණය හදලා තියෙන්නේ. සරලවම කීවොත් මොනම අනතුරකදී වුණත් ඇතුලේ පවතින තොරතුරු ආරක්ෂිතව තියෙන්න පුළුවන් විදිහටයි කළු පෙට්ටිය වැඩි දියුණු කරලා තියෙන්නේ. අපි මේ උපකරණයට කළු පෙට්ටිය කියලා කිව්වට මේ වෙද්දී මේකේ වර්ණය ඇත්තටම තැඹිලි පාටයි. මුල් අවදියේදී මේ උපකරණයේ කළු පාට වුණත් ගුවන් යාන අනතුරක් වුණාට පස්සේ මේ උපකරණය සොයා ගැනීමේ පහසුව සඳහා දීප්තිමත් පරාවර්තනයක් සහිත වර්ණයක් වන තැඹිලි පාටින් මේ උපකරණය වර්ණ ගන්වලයි තියෙන්නේ. ඉතින් ගුවන් යාන අනතුරකට පස්සේ මේ කළු පෙට්ටිය හොයාගන්න ප්‍රධාන වශයෙන් ක්‍රම 3ක් භාවිතා කරනවා. අංක 1 Underwater Locator Beacon. එම නැත්නම් ULB. මේ උපකරණය දියේ ගිලී තියෙන විටක යොදාගන්නේ මේ ක්‍රමය තමයි. මේක කිලෝමීටර් 2.5ක විතර උපරිම පරාසයක් දක්වා වීදෙනවා. අංක 2 Search Equipment. ගැඹුරු ජලයේ තියෙනම් සෝනා පද්ධතිය සහ සංඥා මගින් සොයා ගැනීම තමයි මේකෙදි කරන්නේ. විශේෂඥයින් සාගර පත්ල වැනි ස්ථානවලදී. අංක 3 Surface and Aerial Search. ගුවන් යාන සහ චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරලා දුරස්ථ ප්‍රදේශවලට කඩා වැටුණු ස්ථානය හඳුනා ගැනීමේදී මේ ක්‍රමය භාවිතා කරනවා. මේ ප්‍රධාන ක්‍රම 3 ඇරුණාම තවත් ගොඩක් ක්‍රම මේ සඳහා භාවිතා කරනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති ගුවන් යානයක කළු පෙට්ටිය කියන දේ මොනතරම් වැදගත්ද කියලා. අතීතයට සාපේක්ෂව බැලුවොත් වර්තමානයේ වන විට ගුවන් අනතුරු සංඛ්‍යාව අඩු වෙන්නත් මේ කළු පෙට්ටිය බලපාලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ විශේෂ උපාංගය වෙන කළු පෙට්ටිය භාවිතා කරලා අනතුරු වලට හේතු සොයාගෙන ඒවට පිළියම් යෙදීමට හැකි වී තිබීම.